හරි. අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ පුංචි කාලේ ඔයගොල්ලෝ දොයි කරවන්න අම්මා විඳපු දුක ගැන කියපු සින්දුවක් මම හිතන්නේ පුංචි කාලේ ඔයගොල්ලෝ ওই සින්දුව මම හිතන්නේ අහලා තියෙනවා. ගොඩාක් සැරයක් අහලා ඇති. ඒකෝට දැන් ඔයාලා කල්පනා කරනවා දැන් ඇයි මේ සින්දුව සර් රට 6 වසරේදී අපේ පන්තියේ දාලා පෙන්නුවේ කියලා. ඒක දාලා පෙන්නුවේ කාරණා කීපයකට. එකක් තමයි ඔයගොල්ලෝව ලොකු කරන්න. දැන් ලොකුයිනේ ඔයගොල්ලෝ. එතකොට ඔයාලගේ අම්මලා විඳපු මහන්සිය දුක ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන කියලා මට හිතුණා. ඒ හින්දා තමයි මම ඒක දැම්මේ. ඒක එක කාරණාවක්. ඊළඟ එක තමයි මම අර පළවෙනි කාරණාව කියනකොට මම කියවුවා ඔයාලා දැන් ලොකුයි. ලොකුයිද? ඔව්. අම්මා හැම කියනවා. තාත්තත් එහෙම කියනවා. මම වෙලාවට කියනවා පුතේ දැන් ඔයා ලොකු ළමෙක්. ඔයාගේ වැඩ දැන් තනියෙන් කරගන්න ඕන. පත් එක බෙදලා දුන්නාම තනියෙන් කන්න ඕන. උණ හොද ගන්න ඕන. තනියම නිදා ගන්න ඕන. තනියම වතුර අරගෙන බොන්න ඕන. එහෙම කියලා අම්මා කියනවනේ. ඔව් ඔයා දැන් ලොකු ළමෙක්. ඔයා දැන් ලොකු වෙලා. ඇත්තටම අපි ලොකු වෙලාද? ඔයාලා ඇත්තටම ලොකු වෙලාද? දැන් අපි අද ඉගෙන ගන්න විද්‍යාවනේ. ඒකට විද්‍යාවේදී කවුරුත් කියන දෙයක් ඒ විදිහටම පිළිගන්නේ නැහැ අපි. අපි ඒක පරීක්ෂණයක් කරලා ඒකෙන් නිරීක්ෂණයකට ඇවිල්ලා ඊට පස්සේ තමයි අපි ඒකෙන් නිගමනයකට එන්නේ. එතකොට දැන් අම්මා කියනවා අපි ලොකුයි කියලා. ඉතින් අම්මා එහෙම කිව්වා කියලාම පිළිගන්න ඕනද අපි? ඒක අපිටම බලා ගන්න පුළුවන්. ඒ කොහොමද? පුංචි කාලේ ඕගොල්ලෝ ඇඳපු ඇඳුම් ගෙදර තියෙනවනේ. ඒ ඇඳුමක් අරගෙන දැන් පොඩ්ඩක් බැලුවොත් අඳින්න පුළුවන්ද කියලා අඳින්න පුළුවන්ද? ඒක අඳින්න බෑ. ඔයාලා දැන් ඒ ඇඳුම ඇඳගෙන ඉන්න බෑ. ඒ ඇඳුම පුංචි වෙලාද නැත්නම් ඔයාලා ලොකු වෙලාද? ඔයාලා ලොකු වෙලා. පුංචි කාලේ ඕගොල්ලෝ දාගෙන ඇවිදපු සෙරෙප්පු සපත්තු දැන් ඔයාලට පුළුවන්ද පැලඳගෙන ඇවිදින්න සෙල්ලම් කරන්න? බෑ. කකුලට කිට්ටු කරගන්නවට. කකුල ලොකු වෙලා. පුංචි කාලේ ඔයාලා බත් කාපු බත් පිගානට දැන් බත් බෙදලා දුන්නොත් කන්න පුළුවන්ද? මදිනේ. ඒ බත් ටික මදි. මොකද වෙලා තියෙන්නේ? ඔයාලගේ බඩ ලොකු වෙලා. ටිකක් වැඩියෙන් කන්න ඕන. පුංචි කාලේ අම්මා කිරි හදලා දුන්න කෝප්පෙන් දැන් කිරි දුන්නාම බොන්න පුළුවන්ද? බෑනේ. ඒක දැනෙන්නේවත් නෑ මදි. බඩ ලොකුයි. ඒ කියන්නේ අපි ලොකු වෙලා. ලොකු වෙලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙලා. එතකොට ලොකු වෙන්න පුළුවන් අපිට විතරද? මිනිසුන්ට විතරද ලොකු වෙන්න පුළුවන්? වෙන අයට ලොකු වෙන්න පුළුවන්ද? ඔව් අපි වගේම මේ පරිසරයේ තියෙන සමහර දේවල් වලටත් ලොකු වෙන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන්. ගෙදර ඉන්න පූස් පැටියා කාලයත් එක්ක මොකද වෙන්නේ? ටික 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 ටික. එයා ලොකු වෙනවා. ගෙදර මාළු ටැංකියේ ඉන්න මාළු පැටියා ටික 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 මොකද වෙන්නේ? ලොකු වෙනවා. ගෙදර තියෙන මල් පෝච්චි වල හදලා තියෙන මල් පැල, මිදුලේ හදලා තියෙන පැල මොකද වෙන්නේ? ටික 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 ලොකු වෙනවා. එතකොට මේ ලොකු වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඕකට විද්‍යාවේදී කියනවා මෙන්න මේ නම. මොනවා වුණා කියලාද අපි කියන්නේ? වර්ධනය වුණා කියලා කියනවා. එහෙනම් යම් කිසි දෙයක් වර්ධනය වුණා කියලා කියන්නේ ඒක ප්‍රමාණයෙන් විශාල වුණා කියන එක. එහෙනම් මේ පරිසරයේ තියෙන සමහර දේවල් වලට වර්ධනය වෙන්න පුළුවන්. සත්තුන්ට වර්ධනය වෙන්න පුළුවන්. අපිත් සතෙක්නේ. අපිත් පැවතගෙන ඉන්නේ කාගෙන්ද? වානරයාගේ. එතකොට ඔයගොල්ලෝ ලොකු පන්ති වලට ගියාම කොහොමද වානරයා අපි බවට පරිවර්තනය වුනේ කියලා දැනගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි කරන වැඩ දැක්කහම අපිට හිතෙනවා අපි ඇත්තටම වානරයන්ගෙන් තමයි පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇයි ඒ? සමහර වෙලාවට අපි කොහේ හරි කඩේකට හරි කොහේ හරි ගෙදරකට හරි ගියාම දකින දේ මොකද කරන්නේ අපි? අතපත ගන්න. අල්ලන්න හදන. එතකොට සමහර කඩවල බෝඩ් එකකුත් ගහලා තියෙනවා. දුටු දුටු දේ අත ගෑම වඳුරන්ගේ සිරිතය. ඒතර අපි වඳුරුන්ගෙන් තමයි පැවතගෙන ඉන්නේ. එතකොට ඒක ඔන්න ඒකෙන් ඔප්පු වෙනවා. ඊළඟට අපි කණ්ණාඩියක් ගාවට ගියාම මොනවද කරන්නේ? පිරිත්තනවා. ඈ එක එක දේවල් අපි කරනවානේ. ඒව මොනවද?
වඳුරොන්ගේ ලක්ෂණ. ඒ හින්දා ඒකන ලැජ්ජ වෙන්න එපා. වඳුරෝ කියන්නේ අපි මීමුත්තෝ. අපි ඒගොල්ලෝ ගැන ලොකු පන්ති වලට ගියාම ඉගෙන ගමු. හරිද? ඒතර මං කී හිටියේ අපිත් සත්තු జాතියක්. මනුස්සතා. එතකොට අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම ශාකවලටත් වර්ධනය වෙන්න පුළුවන්. පැහැදිලිද? ශාකවලටත් වර්ධනය වෙන්න පුළුවන්. ගෙදර තියෙන මල් පැල මොකද වෙන්නේ කාලයත් එක්ක ටික ලොකු වෙනවා. හැබැයි වැඩේ කියන්නේ අපිව ලොකු කරන්න අම්මා මොනවද කරේ? අබුන් කටක් කියලා අම්මා මොනවද කරේ? බත් දෙකටක් කැව්වා. වතුර ටිකකුත් පෙව්වා. එහෙම අම්මා අපිට කවලා හොවලා තමයි අපිව ලොකු මහත් කරේ. ඒ කියන්නේ අපිව වර්ධනය වෙන්න ප්‍රමාණයෙන් විශාල වෙන්න මොනවද ඕන? අපිට කෑම ඕන. තාත්තා ඒ කෑම අපිට ගෙනල්ලා දෙනවා අම්මට. අම්මා මොකද කරන්නේ? ඒ කෑම පිළියෙල කරලා අපිට කන්න දෙනවා. අපි මොකද කරන්නේ? ඒවා කාලා ලොකු වෙනවා. ලොකු වෙලා අම්මට තාත්තටයි බැන බැන ඉන්නවා. අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. එහෙම කරනවද? එහෙම කරන්න එපා කවදාකවත්. ඇයි? අපි මේ තරම් ලොකු වෙලා ඉන්නේ කවුරු හින්දාද? අම්මයි තාත්තයි හින්දා. ඒ හින්දා අපි ඒගොල්ලොන්ට ආදරය කරන්න ඕන. රයිට්. එතකොට දැන් වර්ධනය වෙන්න මොනවද අපිට ඕන? කෑම. කෑම නොලැබුණොත් අපි වර්ධනය වෙන්නේ නැද්ද? නැහැ. එතකොට වර්ධනය වෙන්න කෑම ඕන. එහෙනම් මේ කෑම වලට අපි විද්‍යාවේදී කියනවා වර්ධනය වෙන්න කෑම ඕන. ඒ කියන්නේ වර්ධනය වෙන්න අපිට මෙන්න මේක ඕන. පෝෂණය ඕන. පෝෂණය තිබුණොත් තමයි අපිට වර්ධනය වෙන්න පුළුවන්. සත්තුන්ට පෝෂණය තිබුණොත් ඒගොල්ලෝ වර්ධනය වෙනවා. ශාකවලට පෝෂණය ලැබුණොත් එයාලත් වර්ධනය වෙනවා. එතකොට දැන් අපිට වර්ධනය වෙන්න අපි කොහොමද පෝෂණය ලබා ගන්න? අපේ ගෙදර කුස්සියේ අම්මා උයනවා. අම්මා උයලා අපිට කෑම පිළියෙල කරලා දෙනවා. සමහර වෙලාවට අපේ කඩේ බනිස් එකක්, ජූම් පාන් එක යනකොට බනිස් ගෙඩියක්, බිත්තර බනිස් එකක් අරගෙන අපි කනවා. ඒ කියන්නේ අපි කෑම කනවා. එතකොට මේ කෑම කවුද අපිට දෙන්නේ? දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ මම අද රැයට කෑවේ බත් කියලා. එතකොට මං අද රැයට බත් කනකොට මට මේ බත් දුන්නේ කවුද? අම්මා. අම්මට මේ බත් හැදුවේ කොහොමද? ගෙදර තිබුණ හාල් වලින් තමයි අම්මා බත් හැදුවේ. එතකොට ගෙදරට හාල් කොහෙන්ද? තාත්තා කඩෙන් ගෙනාවා. එතකොට කඩෙන් ගේන්න තාත්තට කඩෙන් හාල් ගේන්න කඩේට හාල් කොහෙන්ද? මෝලෙන් කඩේට හාල් ටික ගෙනල්ලා දෙනවා. එතකොට කඩේට හාල් ගෙනල්ලා දෙන්න මෝලට කොහෙන්ද? මෝලට ගොවි මාමා එයාගේ කුඹුරේ තියෙන ගොයන් ටික කපලා අස්වැන්න නෙලලා ඒක මළු වලට දාලා වී විදිහට මෝලේ මාමට ගිහිල්ලා දෙනවා. මෝලේ මාමා ඒ වී එක අඹරලා හාල් හදලා පැකට් වලට දාලා කඩේට දෙනවා. එතකොට දැන් කුඹුරේ ඉන්න ගොවිරාලට ගොවි මාමට වී කොහෙන්ද? ගොයම් ගහෙන්. ගොයම් ගහට කොහෙන්ද? අන්න ගොයම් ගහට වී කොහෙන්ද? යාම නිපදව ගන්න. යාම නිපදව ගන්න. අපි කඩෙන් අරගෙන ගිහිල්ලා අඹ ගෙඩියක් කනවා. එතකොට කඩේට අඹ ගෙඩියක් කොහෙන්ද? අඹ ගහෙන්. කඩේට ගිහිල්ලා අපි අල ගෙඩියක් ගෙනල්ලා මාළුවක් හදලා කනවා. එතකොට කඩේට අල කොහෙන්ද? අල ගහෙන්. බොංචි ගෙනල්ලා කනවා. බොංචි කොහෙන්ද? බොංචි වැලෙන්. එතකොට අපි මේ කන බොහෝ දේවල් අපිට හම්බෙන්නේ කාගෙන්ද? ශාකවලින්. ශාක එයාලට ඕන ආහාර, එයාලට ඕන කෑම එයාලම නිෂ්පාදනය කරන. මොනවද ඒගොල්ලෝ කරන්නේ? නිෂ්පාදනය කරන. ඒ හින්දා අපි ශාකවලට කියනවා නිෂ්පාදකයෝ කියලා. ඒගොල්ලෝ නිෂ්පාදකයෝ. ඒගොල්ලෝ ආහාර නිෂ්පාදනය කරන නිසා තමයි අනෙක් හැම කෙනාම
පෝෂණය ලබා ගන්න. ඒගොල්ලොන්ට ශාක නිෂ්පාදකයෙක් නොවුනා නම් පෝෂණයත් අපිට නැති වෙනවා. අපිට පෝෂණය නැති වුණොත් අපේ වර්ධනයකුත් නැති වෙලා අපි කියලා කට්ටියක් මේ පොළවේ මේ පරිසරේ නැහැ. එතකොට බල්ලා කියලා කෙනෙක් නැහැ, පූසා කියලා කෙනෙක් නැහැ, මාළුවා කියලා කෙනෙක් නැහැ. කවුරුත් නැහැ. දැන් ඕක අහනකොට මගේ ක්ලාස් එකේ එක දවසක එක පුතෙක් අහනවා ඒක වෙන්න බැරි දෙයක් නිසා. අපිට ශාක කන්න ඕනේ නැහැ. අපි කනවා කෙලින්ම මස්. මස් කාලා අපි ජීවත් වෙනවා. ශාක නොකයින්. දැන් මේ පුතා අහපු ප්‍රශ්නේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක හරියට කල්පනා කරලා බැලුවොත් මස් කණ්ඩත් ගස් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට ගමුකෝ අපි වෙළඳ පොළට ගිහිල්ලා අපි අරගෙන එනවා මාළු. මාළු ගෙනල්ලා අපි මාළු බැදලා හරි කරියක් හදලා හරි ආය මොනවද මාළු වලින් කරන්නේ? ඇඹුල් තියල් දාලා හරි මොනවා හරි කරලා අපි කනවා. එතකොට දැන් වෙළඳ පොළට මාළුවා කොහෙන්ද? මුහුදෙන් තමයි අල්ලගෙන එන්නේ. එතකොට මේ මාළුවා කන්නේ මොනවද? මුහුදේ තියෙන පැලෑටි. එතකොට මේ මුහුදේ තියෙන පැලෑටි ටික නැති වුනොත් මාළුවා ඉඳීද? මාළුවා ඉන්නේ නැහැ. මාළුවා හිටියේ නැත්නම් අපිට අල්ලගෙන අවිල්ලා කන්න පුළුවන්ද? බෑ. දැන් සිංහයා ගමුකෝ උදාහරණයකට. දැන් සිංහයා කන්නේ මොනවද? මස්. ඒ හින්දා අපි සිංහයාට කියනවා මාංශ භක්ෂකයා කියලා. එයා මස් විතරයි කන්නේ. අපි හිතමුකෝ සිංහයා කනවා කියලා මුවා. එතකොට මුවා මොනවද කන්නේ? ශාක. මුවා කන්නේ ශාක විතරයි. ඒ හින්දා මුවාට අපි කියනවා ශාක භක්ෂකයෙක් කියලා. එතකොට මුවාට ශාක නැත්තම් මුවා ජීවත් වෙන්නේ නැහැ. එයාට පෝෂණය නැති වෙනවා. එයා මැරෙනවා. එහෙනම් මුවා කියලා කියන්නේ ශාක මත සෘජුවම යැපෙන කෙනෙක්. සෘජු. සෘජු කියන්නේ කෙලින්ම යා මත යැපෙන. ශාක ඕනෙමයි. ශාක නැත්තම් එයා නැහැ. හැබැයි සිංහයා මුවා කනවා. හැබැයි මුවාට ශාක ඕන. ශාක තිබ්බොත් මුවා ඉන්නවා. මුවා හිටියොත් සිංහයාත් ඉන්නවා. මුවා ආහාර කරගෙන සිංහයාට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ශාක තිබ්බොත් මුවා එයාගේ පෝෂණ අවශ්‍යතාවයන් ටික සපුර ගන්නවා. මුවා හිටියොත් සිංහයාත් එයාගේ පෝෂණ අවශ්‍යතාවයන් ටික සපුර ගන්නවා. එහෙනම් සිංහයා කෙලින්ම ශාක මත යැපෙන්නේ නැහැ. හැබැයි සිංහයාවේ පැවැත්මට ශාක ඕනද නැද්ද? ඕන. ශාක තිබුණොත් තමයි මුවායි. ඒ නිසා සිංහයාට අපි කියනවා වක්‍රව යැපෙන්නේ කියලා. එහෙනම් අපි ශාක හැර අපි හැමෝම ශාක මත සෘජුවම හරි වක්‍රව හරි යැපෙන කට්ටිය. එහෙනම් අපි කියනවා යැපෙන්නෝ කියලා. හැබැයි ශාක අපි මත යැපෙනවද? ශාක අපි මත යැපෙන්නේ නැත. එයාලා මොකද කරන්නේ? නිෂ්පාදකයෝ. එයාලට පුළුවන් එයාලගේ ආහාර එයාලටම නිපදව ගන්න. ඒ නිසා අපි ශාකවලට කියනවා තවත් විශේෂ නමක්. ඒ මොකද්ද? ශාක අපි කියනවා ස්වයංපෝෂී ජීවියෝ. ඒගොල්ලෝ ස්වයංපෝෂී. පෝෂී කියන එක නම් දන්නවා. මේ තියෙන්නේ ස්වයං කියන්නේ තමාම. එහෙනම් ඒගොල්ලෝ පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ ඒගොල්ලෝ විසින්මයි. ඒගොල්ලොන්ට පරිසරයේ ඉන්න අනිත් කට්ටිය අවශ්‍ය නැහැ. ඒගොල්ලොන්ට පුළුවන් ඒගොල්ලොන්ගේ ආහාර ඒගොල්ලොන්ටම නිපදව ගන්න. අපිට පුළුවන් දේ වැඩේ කරන්න. අපිට ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපිට
අපි කියනවා විෂම පෝෂියෝ කියලා. කවුද? විෂම පෝෂි. විෂම. විෂම කියන්නේ වෙනස් විදිහේ. ඒ කියන්නේ අපි සමහර වෙලාවට කොළ විතරක් කනවා. ශාක විතරක් පරිභෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මස් විතරක් කන්න පුළුවන්. ඒ කියන්නේ සෘජුවම ශාක මත යැපෙන්නත් පුළුවන්, වක්‍රව ශාක මත යැපෙන්නත් පුළුවන්. හැබැයි සෘජුවම යැපුණත් වක්‍රව යැපුණත් අපි විෂම පෝෂී. එතකොට ශාක එයාලට පුළුවන් උනේ කොහොමද? එයාලගේ ආහාර එයාලටම නිපදව ගන්න. ඒ කියන්නේ එයාලා ස්වයං පෝෂීය උනේ කොහොමද? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලොන්ගේ ආහාර ඒගොල්ලොම නිපදව ගන්න? ඒගොල්ලොන්ගේ ආහාර ඒගොල්ලොම නිපදවා ගන්නවට ඒගොල්ලෝ භාවිතා කරන ක්‍රමයට අපි කියනවා මෙන්න මේ නම. ප්‍රභා සංස්ලේෂණය. අනිත් ඡයන්න. ප්‍රභා සංස්ලේෂණ. මේ නමේම තියෙන මොකද්ද මේකෙන් කරන්න කියලා. ප්‍රභා කියන්නේ ආලෝකයට කියන නම. ආලෝකයට කියන නම. සංස්ලේෂණය කරනවා කියන්නේ නිපදව ගන්න. එනම් ප්‍රභා සංස්ලේෂණය කියලා කියන්නේ ආලෝකය ඇති විට නිපදවා ගැනීම. එහෙනම් ශාකවලට එයාලගේ ආහාර නිපදව ගන්න අනිවාර්යෙන්ම ආලෝකය ඕන. ඒතර ශාකවලට ආලෝකය දෙන්නේ කවුද? සූර්යයා. එහෙනම් ශාක එයාලගේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ආහාර නිපදවා ගැනීම සිද්ධ කරන්නේ හිරු එළිය ඇති විට, එහෙම නැත්නම් දවල් කාලයේදී. ආලෝකය විතරක් ඇද්ද මේගොල්ලොන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න? තව දේවල් කීපයක් මේගොල්ලොන්ට ඕන ප්‍රභා සංශ්ලේෂණය කරන්න. අපි ඒක රූප සටහනකින්ම බලමු. රයිට්? හරි. එතකොට මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ ශාකයක්. දැන් මේ බැලුවහම ඕගොල්ලොන්ට පේනවා මේ තියෙන්නේ ශාකයක්. එතකොට මේ ශාකයේ සූර්යාලෝකය පෙන්වනවා. ඒ කියන්නේ මේ දවල් කාලයේ ඇඳපු ශාකයක් තමයි තියෙන්නේ. එතකොට මේ ශාකයේ මෙන්න මේ කොටසට මේ කොටස තියෙන්නේ පොළවෙන් උඩ. ඒ හින්දා මෙයාට අපි කියනවා ශාකයේ තියෙන වායව කොටස කියලා. අපි 7 වසරට ගියාම මේ ගැන වැඩි විස්තර කතා කරමු. මේ තියෙන්නේ පොළවෙන් යට තියෙන කොටස. මේ කොටසට අපි කියනවා භූගත කොටස කියලා. එතකොට ශාකයක කොටස් දෙකයි, වායව කොටසයි භූගත කොටසයි. මේ භූගත කොටසේ තමයි ශාකයේ මුල් ටික තියෙන්නේ. එතකොට ශාකයක මුල් වලින් මොනවද කරන්නේ? මේ ශාකයේ මුල් වලින් මොනවද කරන්නේ? ගහ හොඳට පසට සවි කරලා තියාගන්නේ මුල් වලින්. හැබැයි ඊටත් වඩා වැදගත් කාර්යයක් මේ ශාක වලින් කරන්නේ. ශාකයක මොකද්ද කරන්නේ? පිකුවා යාලා ආහාර නිපදවා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් දැන් අපි දැනටමත් දන්නවා ශාකයකට ආහාර නිපදව ගන්න, ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න අනිවාර්යයෙන්ම මොකද්ද ඕන? හිරු එළිය ඕන. රයිට්. අපි එනගොන දිවා පළවෙනි කෙනා කවුද? හිරු එළිය. මේ හිරු එළිය මේ ශාකයේ පත්‍රවලට වැටෙනවා. මේ පේනව නේද? මේ හිරු එළිය මේ තියෙන ශාකයේ පත්‍රවලට වැටෙනවා. ඔයාලා හොඳට ශාකයක් දිහා බලන්න. මේ ශාකවල තියෙන පත්‍ර හොඳට හිරු එළිය ලැබෙන විදිහට තමයි ගහට සවි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ
ශාකයක කුස්සිය වෙන්නේ ශාක පත්‍රය. ඒ කියන්නේ ශාකයක් එයාගේ ආහාර නිපදවන්නේ කොහෙද? ශාක පත්‍රය තුල. ඒකයි ගහකට ඔච්චර කොළ තියෙන්නේ. ගහක් විශාල වෙන්න ගහේ වැටිපුරම තියෙන්නේ මොනවද? කොළ. ශාක පත්‍රය තමයි ශාකයක ආහාර නිෂ්පාදනය කරන කුස්සිය. එතකොට මේ ශාක පත්‍රවලට හොඳින් හිරු එළිය ලැබෙනවා. එහෙනම් ඔන්න පළවෙනි සාධකය එයාට හොඳින් හම්බෙනවා. දෙවණියට එයාට ඕන තව කෙනෙක්. ඒ තමයි ජලය. අපි දැකලා තියෙනවා සමහර ශාකවලට වතුර නැති වුනහම මොකද වෙන්නේ? ශාකය මැරෙනවා. කහ පාට වෙලා මැරෙනවා. දැන් ඕක ඕනනම් ඔයාලට බලා ගන්න පුළුවන් ගෙදරදී. ගෙදර පුංචි පැල එහෙම තියෙනවා නම් මල් පැල නෙවෙයි වල් පැල හරි කමක් නැහැ. මල් පැල නම් අල්ලන්න යන්න එපා. අම්මගෙන් කුටි කන්න වෙයි. වල් පැලයක් අරගෙන ඒ වල් පැලය පොල් කට්ටකින් වහලා දවස් දෙකක් විතර තියන්නකෝ. තියලිවර වෙලා පොල් කට්ට ඇරලා බලන්න. දැක්කේ මොනවද කියලා මට ඊළඟ දවසේ කියන්න. හරි. එතකොට ශාකයකට ඕන ජලය. එතකොට කොහෙන්ද මෙයා ජලය ගන්නෙ? ශාකයක මුල එයාට පුළුවන් ජලය තියෙන තැන හොයාගෙන යන්න. ශාකයක මුල ජලය තියෙන තැන හොයාගෙන තමයි යන්නේ. මේ තියෙනව නේද? මේ තියෙන්නේ ජලය. දැන් මුලෙන් මොකද කරන්නේ? මේ ජලය මුල හරහා මෙහෙම ගිහිල්ලා ශාකයේ කඳට එනවා. කඳට ඇවිල්ලා ඊට පස්සේ මෙයා අතු හරහා නාරටිය හරහා කොළයට එනවා. ශාක පත්‍රයට එනවා. right. එහෙනම් ඔන්න ශාකය ජලයත් ලබා ගත්තා. ජලයත් හරි. ඊළඟට මෙයාට ඕන තව කෙනෙක්. එයාට අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් වායු. මේක වායුවක්. අපි ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. අපි ආශ්වාස කරන්නේ ඔක්සිජන්, ප්‍රාශ්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ ප්‍රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් සහ තවත් කාබන් ඩයොක්සයිඩ් වායුව මේ වාතයේ හැම තැනම තියෙනවා. ශාක පත්‍රය මොකද කරන්නේ? ශාක පත්‍රයට පුළුවන් මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රය ඇතුළට උරා ගන්න. එහෙනම් ඔන්න කාබන් ඩයොක්සයිඩ් වායුවත් ශාකයට හරි. දැන් මේ තුනම තිබුණාට වැඩක් නැහැනේ. උයාගෙන කන්න මොකක්ද ඕන? කුස්සියක් ඕන. එහෙනම් ශාකයක කුස්සිය මොකද්ද? ශාක පත්‍රය. කුස්සියක් තිබුණාට වැඩක් නැහැනේ. උයාගෙන කන්න මොකක්ද ඕන? ලිපක් ඕන. එහෙනම් කුස්සියේ ලිප මොකද්ද? එයාට අපි කියනවා හරිතප්‍රද කියලා. මොනවද කියන්නේ? හරිතප්‍රද. හරිත කියලා කියන්නේ මොකද්ද? කොළ පාටට කියන තව නමක්. එහෙනම් මේක කියපු ගමන් ඕගොල්ලන්ට තව දෙයක් මතක් වෙන්න. බලන්න අපේ අවට තියෙන ගස්වල තියෙන බොහෝ කොළ ශාක පත්‍ර මොන පාටද? කොළ පාටයි. එහෙනම් ශාක පත්‍රයක් කොළ පාටයි නම් එයා ගාව මොනවද තියෙන්න ඕන? හරිතප්‍රද තියෙන්න ඕන. එහෙනම් ශාක පත්‍රයක හරිතප්‍රද තිබ්බොත් තමයි උයාගෙන කන්න පුළුවන්. සරලවම කිව්වොත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් හරිතප්‍රද තිබ්බොත්. මෙන්න මේ හතර තියෙනවා නම් ඒ ශාකයට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිෂ්පාදනය කරගන්න. ඒ නිෂ්පාදනය කරපු ආහාර මේ ශාකයේ මුල්, අතු, කොළ, අංකුර
මේ හැම එකක්ම පරිභෝජනය කරලා ඒ හැම එකක්ම ඒ වගේම පෝෂණය වෙලා මොකද වෙන්නේ? වර්ධනය වෙන්න පටන් ගන්නවා. වැඩිපුර තියන ඒවා ඒගොල්ලෝ ගෙඩියක් විදිහට කොහොම ගබඩා කරනවා. එහෙම නැත්නම් අලයක් විදිහට ගබඩා කරනවා. අපි මොකද කරන්නේ ගිහිල්ලා? මේ අලේ එක්කෝ හාරගෙන කනවා. එහෙම නැත්නම් මේ ගෙඩිය අරගෙන කනවා. එතකොට ඇත්තට බැලුවොත් අපි කරලා තියෙන්නේ වැරදි වැඩක් නේ ළමයි. අපිට අයිති නැති දෙයක් නේ අපි මේ අරගෙන කන්නේ. නේ? නෑ. ශාක කවදාකවත් එහෙම හිතන්නේ නෑ. ඒකයි කියන්නේ පරිසරයේ තියෙන ශාක විනාශ කරන්න එපා. ඒගොල්ලෝ හරි පරාර්ථකාමී කට්ටිය. ඒගොල්ලෝ අපිට පරිභෝජනය කරන්න තමයි ඔය ගෙඩියක් විදිහට අලයක් විදිහට වැඩිපුර තියෙන කෑම ටික ගබඩා කරන්නේ. පැහැදිලිද? right. එතකොට දැන් ඔන්න තව ප්‍රශ්නයක් එනවා ඕගොල්ලෝ. ඒ තමයි අපේ ගෙදර තියෙනවා සමහර ගස් ඒ ගස්වල තියෙන කොළ පාට නැහැ. ඒ ගස්වල තියෙන කොළ පාට නැහැ. එතකොට මේ වගේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මට හම්බුණා එහෙම කොළ ලිස්ට් එකක්. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ කොළ ලිස්ට් එක. මම ඔයාලට පෙන්නන්නම්. බලන්න මෙන්න මෙයා දිහා. මේ බලන්න මේ කොළ ටික. මේ කොළ පාට නැහැ. මේ සමහර ඒවා කොළයි සමහර ඒවා රතු පාට තියෙනවා. දැන් මෙතන කොළ ටික ගත්තොත් රෝස පාට, කහ පාට එක එක පාට තියෙනවා. එහෙනම් මේ ශාක පත්‍රයේ මේ රෝස පාට, කහ පාට, මේ රතු පාට, තැඹිලි පාට තියෙන තැන්වල උයාගෙන කන්න බෑ. ඒ කියන්නේ ඒ තැන්වල ආහාර නිෂ්පාදනය වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. ශාකයක ආහාර නිෂ්පාදනය කරන්නේ ශාක පත්‍රයක්. හැබැයි ඒ පත්‍රය මොන පාට වෙන්න ඕනද? හරිත වර්ණයෙන් යුක්ත ශාකයක තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. පැහැදිලිද? එතකොට ශාක කියලා කියන්නේ මොනවද? නිෂ්පාදකයෝ. එතකොට අපි නිෂ්පාදකයෝ නෙවෙයි. අපි ශාක නිෂ්පාදනය කරන ආහාර වලින් අපි අපේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න කට්ටිය. පැහැදිලිද? එහෙනම් වර්ධනය වෙනවා සමහර දේවල්. ඒ වර්ධනය වෙන දේවල් සඳහා පෝෂණය ඕන. එහෙනම් ඒ පෝෂණ අවශ්‍යතාවයේ සමහරක් කට්ටිය නිෂ්පාදනය කරගන්නවා. ඒ හින්දා අපි ඒගොල්ලොන්ට කියනවා ස්වයංපෝෂී කට්ටිය කියලා. එතකොට ස්වයංපෝෂී වෙන්නේ පරිසරයේ ඉන්න ශාක. එතකොට පරිසරයේ ඉන්න අනෙක් කට්ටිය පෝෂණ අවශ්‍යතාවයේ සපුරගන්නේ සෘජුවම හරි වක්‍රව හරි ශාක මත යැපීමෙන්. ශාක ඒගොල්ලොන්ගේ ආහාර නිෂ්පාදනය කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන්. ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕන ශාකවලට කාරණා හතරක්. එකක්, එයාට ඕන හිරුවෙලිය. දෙවනියට මොනද ඕන? ජලය. තුන්වෙනි එක කාබන් ඩයොක්සයිඩ්. ඒකත් වාතයේ තියෙනවා. ඊළඟට ඕන උයාගෙන කණ්ඩ ලිප. ලිප මොකද්ද? හරිතප්‍රද. මේ හතර තියෙනවා නම් ශාකයකට පුළුවන්
ප්‍රභා සංශ්ලේෂණය කරා. පැහැදිලිද? right.